තියෙන මිත්‍රවරුනේ කුකුල් කූඩේ වහලට ගහන්න දැන් මෝලෙන් අරන් ආපු රීප පටි. ඉතින් කුකුල් කූඩේ හදන තැනට මං ඔයාලව එක්කයි යන්න. ඉස්සර කුකුල් කූඩේ මිත්‍රවරුනේ මෙන්න මෙතන මේ විදිහට තියලා තිබ්බේ. ඔය තියෙන්නේ ඔයාලට ඈතින් පේනවා උඩින් අපි ඊටි කොලයක් දාලා වහගෙන තියෙන්නේ පොඩි කූඩයක්. ලෑලි වලින් තමයි ගහගෙන තියෙන්නේ. ඉතින් දැන් කූඩේ අපි චුට්ටක් වෙනස් කරා. මැට්ටෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ කූඩේ තියෙන තැනට මං ඔයාලව එක්කයි යන්න. ඊට පස්සේ මිත්‍රවරුනේ අපි ලෑස්ති දැන් මෙන්න මේ පිටිපස්ස මේ වපසටේ තියෙන්නේ ඒ ටික වට කරන්න. ඊට පස්සේ යාලට පුළුවන් මෙන්න මේ ඇති තරම් ඉඩ තියෙනවා ඇවිද කෑම කන්න පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මේ තන තමයි මේ තියෙන්නේ අලුතෙන් හදන කුකුල් කූඩේ. ඉතින් මේකේ මම කලිනුත් වීඩියෝ අරන් ආවා. මෙතන මිත්‍රවරුනි කලින් මැට්ටෙන් ගහලා තිබ්බ කුකුල් කූඩයක් තියෙන. ඒකෙත් වීඩියෝ channel එකේ දාලා තියෙනවා. මේ කොන්ක්‍රීට් කණුවක් හිටවලා තියෙන මෙතන තමයි අපි දොර දාගත්තේ. ඉතින් මේ තියෙන අලුත් එක දැන් දැලක් ගහගෙන තියෙනවා. මේක අපි කණු හිටවලා මැට්ටෙන් හදාගත්ත කූඩයක්. ඉතින් ඔයාලා බලන්න මේ පැත්තෙනුත් මැටි ගහගෙන තියෙන්නේ. මැටි බිත්ති. ගඩොල් ඇතින් ඇත. තියලා මැටි බිත්ති. වහලි සකස ගන්න තමයි අරගෙන ආපු රීප පටි ගැහුවේ. මේකට අපි උළු වහගන්නේ. ඉතින් මම කූඩේ අනිත් පැත්තත් ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ පොඩි ඉවුරක් ළඟ තමයි කරලා තියෙන්නේ. පිටිපස්සේ මිත්‍රවරුනි මෙතන ගල් පෙලක් අපි අහුරගෙන තියෙනවා. ඉතින් ඊට උඩින් ගඩෝ කැට දෙකක් තියලා මේ තේකලිය දාගෙන තියෙන්නේ. වේයෝ ආවොත් වහලෙලි කන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒ දාගෙන තියෙන. අපි නිතරම මේකේ අවධානයෙන් ඉන්න ඕන වේයෝ වෙනවාද කියලා. එහෙම වුණොත් අපි ඒකට පිළියම් යොදා ගන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් ඔයාලා හොඳට බලා ගන්න. මොකද මේකට අපිට ලොකු වියදමක් යන්නේ නැහැ. මේ දැලට යන වියදමයි මේ පිටපළු. ඔයාලට පේනවා මේ පිටපළු වලින් තමයි ගහගෙන තියෙන්නේ. මේ කැලෑලි වලින් හදා ගන්න පුළුවන්. මෙතන තමයි උළුවස්ස අපි හදාගෙන තියෙන විදිය ඔයාලා බලා ගන්න පුළුවන්. මේ තියෙන පරණ අරටු ලීයක්. ඒක තමයි කණුවකට ගන්න තියෙන. මම කූඩේ ඇතුළට ඔයාලා වෙක්කන් යන්න. මේ උඩට අපි ලෑලි ගහගෙන තියෙනවා. මේ ලෑලි ගහගෙන තියෙනවා. ඉතින් කලවැද්දෝ වගේ සත්තුන්ට එන්න බෑ. මේ තියෙන ඇතුළ දැන් ඉන්නේ ඇතුළේ මිත්‍රවරුනි. මේ තියෙන දැල. ඉතින් මේ පොළව දැන් මේ දවස්වල වැස්ස නිසා මේ තෙත තියෙන්නේ. දැන් නම් තෙමෙන්නේ නැහැනේ වහලේ ගැහුවට පස්සේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකට දහය ටිකක් දාගෙන බිත්තර දාන කූඩ ටික පැත්තකින් තියාගෙන මේකේ ලස්සන කුකුල් පාලනයක් කරන්න. එතකොට අර පල්ලෙහා කූඩේ දැනට ඇතුළට වෙලා ඉන්න සත්තු යාලට නිදහසේ මෙතන ඇවිද කෑම කන්න පුළුවන්. දැනටත් අපි උදේට අරිනවා හවසට වහනවා. මොකද වටපිටාවේ ගෙවල් වලට යනවා මේ සත්තු. ඒ නිසා තමයි මෙන්න මේ ආකාරයෙන් වට කරලා ගම් කුකුල් පාලනය කරන්න හිතුවේ. දැන් මෙතෙන්ට ගෙනාවට පස්සේ ඔයාලට පේනවා අර පල්ලෙහා ගෙවල් වලට යන්න නැති වෙන්න අපි මෙහි net එකක් හරි දා ගන්නවා වටේට. දාගෙන මේ මෙන්න මේ වපසරිය යාලට කෑම කාලා ඉන්න පුළුවන්. ඉතින් කැලේ තියෙන උඩහටම සාමාන්‍යයෙන් ඔය අක්කරයක් එකමාරක් තියෙන කට්ටියට, මොකද ඒ කුකුල්ලෝ ගොඩක් ඈත යනවා. තියෙන කට්ටියට වට කරන්නේ නැතුව තමන්ගේ වැටට ඔය කැලෑයිනි හරි හිටවගෙන සාර්ථකව ගම් කුකුල් පාලනය කරන්න පුළුවන්. කුකුල්ලෝ ලොකු ප්‍රමාණයක් නෙමෙයි මං ඔයාලට කියන්නේ. සාමාන්‍යයෙන් ගෙදර අවශ්‍යතාවයට, මොකද අපිට වගාව කරගන්න අවශ්‍ය වෙනවා පොහොර, කුකුල් පොහොර. ඉතින් ඒ කුකුල් පොහොර ලබා ගන්න පුළුවන් මේ වගේ ගම් කුකුල් පාලනයක් කරපුවාම. මම ඔයාලට පෙන්නන්නම් හැම කුකුල් පොහොර දාලා සාර්ථකව කරගෙන තියෙන ඉඟුරු වගාව. අර බැරල් පළු කපලා තමයි කරගෙන තියෙන්නේ. ඒ ආකාරයෙන් ඔයාලටත් සාර්ථකව කරගන්න පුළුවන් වගාව. මෙතන තියෙන මිත්‍රවරුනේ මේ නිවිතිය බැරල් වල හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ බලා ගන්න ඉඟුරු හොඳට ඇදිලා තියෙනවා. ඉතින් මිත්‍රවරුනි මේ කියන්නේ අපි තවත් වීඩියෝ ඉස්සරහට අරන් යනවා. ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා.